රැකියා වෙළඳපොලේ තරංකාරීව මුහුණ දීමට නම් 2026 අවුරුද්ද සාර්ථක කරගන්නේ කෙසේද? ඉතින් LCL කැම්පස් ආයතනයේ විදිහට අපි ඔබට හඳුන්වලා දීලා තියෙනවා 3-in-1 පැකේජ් එකක්. මොකද මේ 3-in-1 පැකේජ් එක කියන්නේ ඔබ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් හදාරන අතරතුර ඔබගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් සම්පූර්ණ කරගෙන ඔබ පර්සනල් ඩිවෙලොප්මන්ට් ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ පර්සනල් ඩිවෙලොප්මන්ට් කියන්නේ ඔබ අනිවාර්යෙන් රැකියාවකට යද්දී ඔබගේ soft skills ඔබ ටීම් එකක් විදිහට වැඩ කරන්නේ කොහොමද, leadership qualities කොහොමද පවත්වාගෙන යන්නේ, ඊට අමතරව ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද හරියට නේද? ආන්ගේ ගැන සැලකිලිමත් විය යුතුයි පර්සනල් ඩිවෙලොප්මන්ට්. ඊට අමතරව වැදගත් කාරණයක් තමයි ඔබට network එකක් හොඳට හදා ගන්න ඕනේ නේද? ඊට අමතරව ඔබ ගැන හොඳ brand එකක් ඔබ හදා ගන්න ඕනේ. ඉතින් අපි LCL කැම්පස් ආයතනයේ විදිහට ඔබට හඳුන්වලා දීලා තියෙනවා 3-in-1 පැකේජ් එකක්. ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ඔබ දන්නවා දැනටමත් LCL කැම්පස් ආයතනයේ AAT chartered IBSL වගේම NVQ level qualification අපේ ආයතනයේ පවත්වනවා. ඉතින් ඔබට මේ පාඨමාලා හදාරන අතර යම් කිසි level එකක් සම්පූර්ණ කරාට පස්සේ ඔබට පුළුවන් ඔබගේ උපාධි සිහිනය පශ්චාත් උපාධි සිහිනය ළඟා කරගන්න. ඒ අතරේ ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණේ තමයි personal development කියන කාරණේ. ඉතින් අපි බලමු අපේ ආයතනයේ කොහොමද මේ කාර්යය කරන්නේ කියලා. ඉතින් අපි දැනට හඳුන්වලා දීලා තියෙන පාඨමාලා තමයි NVQ AAT CA IBSL කියන පාඨමාලා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් විදිහට හඳුන්වලා දීලා තියෙනවා. එතකොට higher education qualification විදිහට ඔබට පුළුවන් උපාධි පාඨමාලා IT accounting පැත්තේ උපාධි පාඨමාලා ඊට අමතරව පශ්චාත් උපාධි පාඨමාලා අප ආයතනයෙන් හදාරන්න. ඒත් එක්ක වැදගත්ම කාරණේ තමයි personal growth එක, personal development එක. ඒකෙදී අපි phase 1 එකේදී අපි ඔබට කරනවා soft skill පැත්ත. ඔබගේ development communication පැත්ත බලනවා. ඊට අමතරව team work බලනවා. ඊට පස්සේ problem solving ගැන කටයුතු කරනවා. ඊට අමතරව critical thinking ability වර්ධනය කරන්න අපි phase 1 එකේදී කටයුතු කරනවා. දෙවෙනි එක විදිහ ගත්තොත් ඔබට language එක සම්බන්ධව හොඳ proficiency එකක් තියෙන්න ඕනේ. ඔබ සිංහලෙන්, තමිල් වලින් විතරක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාවත් ඔබට මොකද ග්ලෝබල් වර්ල්ඩ් එකේ තරංකාරී වෙළඳපොළට තමයි ඔබ යන්නේ. එතකොට ඔබගේ ලැන්ග්වේජ් එකේ ප්‍රොෆිෂන්සි එක මෙතනදී වැදගත් වෙනවා. ඉතින් අපි ඒ සඳහා ඩෙවලොප්මන්ට් කරන්න වෙනම වැඩපිළිවෙලක් අපේ ආයතනයේ සකස් කරලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි නෙට්වර්කින්. මොකද්ද මේ නෙට්වර්ක්? ඔබට අද දවසේ මගේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔබ මාව හඳුනා ගන්නවා. ඔය විදිහට ඔබ රැකියාව වෙළඳපොළට ගියාට පස්සේ තව කට්ටිය හඳුනා ගන්නවා. ඉතින් ඒ වගේ ප්‍රොෆෙෂන්ස් එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් රැකියා වෙළඳපොලේ හොඳ නෙට්වර්ක් එකක් හදාගන්න. ආන්ගේ නෙට්වර්ක් එක සඳහා අපි ඔබට ගයිඩ් කරනවා. රයිට් ඊට පස්සේ පර්සනල් බ්‍රෑන්ඩින්. තමුන් ගැන හොඳ බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරගන්න ඕනේ. පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරගත්තට පස්සේ මේ වැඩේ මෙයාට දීලා කරගන්න පුළුවන්. මෙයාට දුන්නොත් මේ වැඩේ ඉක්මනින් කරලා දෙනවා. රයිට් ටයිම් ෆ්‍රේම් එකට වැඩේ කරලා දෙනවා. ක්‍රියේටිවිටි එකක් එක්ක කරලා දෙනවා. ඉතින් තමුන් ගැන හොඳ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න වැඩපිළිවෙල අපි ඔබට ගයිඩ් කරනවා සහ ඒ සඳහා අවශ්‍ය උපදේශනය ලබා දෙනවා. ඊට අමතරව ඔබට ලීඩර්ෂිප් සම්බන්ධව නේද? ඒ සඳහා වර්ක්ෂොප්, ඊට අමතරව එක්ස්පර්ටිස් ළඟින් අපි වර්ක්ෂොප් වගේම ෂෝට් ටර්ම් කෝසස් වගේම ඩෙවලොප් කරලා තියෙනවා. ඔබට පුළුවන් ලීඩර්ෂිප් පැත්ත මේ හරහා ඩෙවලොප් කරගෙන ඔබගේ අනාගතේ ජය ගන්න. ඉතින් ඔබට මේ හදලා තියෙන පාත් එක තමයි අපිට මේ පෙන්වන්නේ. ඒකෙදී ඔබට O level A level ඉඳලා අවසානයේ උපාධි පශ්චාත් උපාධි දක්වා යන්න පුළුවන් පාත් එක අපි ඩෙවලොප් කරලා තියෙනවා. අවසාන වශයෙන් ඔබට රැකියා වෙළඳපොළට යද්දී මොනවද අවශ්‍ය වෙන්නේ කියන කාරණයක් පැහැදිලි කරලම අපි මේ වැඩේ නවත්තමු. රයිට්. ඒකෙදී ඔබ දන්නවා රැකියාවකට යොමු වෙද්දී ඔබට අනිවාර්යෙන් ඇකඩමික් ක්වොලිෆිකේෂන් තියෙන්න ඕනේ. ඇකඩමික් ක්වොලිෆිකේෂන් කියන්නේ මොනවද? ඔබට O level, A level, ඊට පස්සේ ඩිප්ලෝමා, හයර් ඩිප්ලෝමා වෙන්න පුළුවන්, උපාධි, පශ්චාත් උපාධි නේද? PhD දක්වා ඔබට ඇකඩමික් ක්වොලිෆිකේෂන් ටිකක් තියෙන්න ඕනේ. ඊට අමතරව ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්. ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් යටතේ ඔබ දන්නවා accounting පැත්ත තියෙනවා, management accounting පැත්ත තියෙනවා, marketing පැත්ත තියෙනවා නේද? විවිධ පැතිවල ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් උත් යම් අධීරයක් හදාරන්න. ඊට අමතරව රැකියාවකට යොමු වෙද්දී වැදගත්ම කාරණේ තමයි ග්ලෝබල් වර්ල්ඩ් එකේ වැඩ කරද්දී ලැන්ග්වේජ් එකේ ප්‍රොෆිෂන්සි එක. ලැන්ග්වේජ් එක හොඳට තිබ්බොත් ඔබ අනිත් කට්ටිය අතර කැපී පෙනෙන චරිතයක් වෙන්න පුළුවන්.
නේද? ඉතින් language proficiency එක වැදගත් වෙනවා. ඊළඟ කාරණය තමයි ඔබට හොඳ technical skills තියෙන්න ඕනේ. ඔබට හොඳ IT knowledge එකක් තියෙන්න ඕනේ. එක එක field සම්බන්ධව හොඳ technical skills තියෙන්න ඕනේ. ඉතින් ඒකත් ඔයාට රැකියාවකට යොමු වීමේදී වැදගත් වෙනවා. ඊට අමතරව ඔබ සමහරක් ආයතන වලට යද්දී රැකියාවේ experience එක බලනවා. ඔබට training සම්බන්ධව කොච්චර කාලයක් තියෙනවද? නැත්නම් designing පන්ත කොච්චර කාලයක් experience තියෙනවද? ආන්ගේ work experience එක වැදගත්. work experience එකට ගියපුවාම සමහරක් කට්ටිය degree එකෙන් පස්සේ internship ගන්න ඕනේ. ඉතින් ආන්ගේ work experience එකට ගන්න එක ඔයාට මේකේ වැදගත්. නැතිනම් ඔබ දන්නවා professional qualification වල chartered කියන qualification එක සම්පූර්ණ කරන්න අනිවාර්යෙන් අවුරුදු 3ක experience එක තියෙන්න ඕනේ. ඉතින් ආන්ගේ work experience තියෙන එක්කෙනාට වැඩි ඉඩකඩක් තියෙනවා රැකියාවට යන්න. ඊළඟට මම අර කලින් කියපු soft skills නේද? මේ පැත්ත වැදගත්. ඊට අමතරව විවිධ ඉන්ඩස්ට්‍රි සම්බන්ධව ඔයාට තියෙන knowledge එක. නේද? ඔබ මාකටිං පැත්තට වෙන්න පුළුවන්, এডুকেෂන් පැත්ත පුළුවන්. ඉතින් විවිධ ඉන්ඩස්ට්‍රි පැත්තට අදාළව ඔයාගේ තියෙන knowledge එකක් වැඩි නම් ඔයාට රැකියාවට යොමු වීමේදී වැඩි තැනක් ඔයාට හම්බ වෙනවා. ඊට අමතරව network එක මම අර කලින් කතා කරපු network එක ඊළඟට personal attitudes. personal attitudes කියන එක වැදගත් වෙනවා. මොකද ඔබ වෙලාවට කලාවට වැඩ කිරීම, කරන දේ හරි පිළිවෙලට කිරීම, ක්‍රියේටිවිටි එකක් එක්ක කිරීම නේද? මේ දේවල් මේ personal attitudes වලට එනවා. ඉතින් රැකියාවට යොමු වීමේදී මේ කරුණු ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේවා ගැන සැලකිලිමත් වෙලා තමයි LCL කැම්පස් ආයතනයේ විදිහට අපි මේ පාත් එක හඳුන්වලා දීලා තියෙන්නේ. මේ පාත් එකකින් ඇත්තටම අපි බලන්නේ ඔබ ප්‍රොෆෙෂනල් වගේම එඩියුකේෂනල් වගේම ඔබගේ පර්සනල් ඩිවලොප්මන්ට් එකක් කරන්න ප්ලෑන් එක තමයි අපි මෙතන හදලා දීලා තියෙන්නේ. ඉතින් අපි 2026 අවුරුද්ද ඔබට ආරාධනා කරනවා LCL කැම්පස් එක ජොයින් වෙන්න. අපි දන්නවා මේ සඳහා වූ එක්ස්පර්ටිස්ලා අපි සතුව ඉන්නවා. ඒ සඳහා වූ පහසුකම් ඔබට හොඳට හඳුන්වලා දීලා තියෙනවා. අපේ ගාව තියෙනවා මේ පහසුකම්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා 2026 අවුරුද්ද LCL කැම්පස් එක ජොයින් වෙන්න ඔබගේ අනාගත සිහිනය ජය ගන්න.